තුලා ලග්න හිමි ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා විශ්ව පලාපල YouTube නාලිකාව සමග. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂය තුල තුලා ලග්න හිමියන්ට කොහොමද කියන එක පිළිබඳව. ඔබගේ ලග්නයට අනුව දියුණුව උදා කරලා දෙන රැකියාවේ ඊ타ත්ම දියුණු මට්ටමක් පෙන්වුම් කරන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් විශ්ව පලාපල YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් 2026ට සම්පූර්ණයෙන්ම අදාළ කරන ඔබගේ ලග්න පලාපල තමයි මම අද මේ විදිහට අරන් අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට මම ඔබගේ පහසුව තකා මේ ජීවිතයේ කරුණු කොටස් 4කට බෙදලා කතා කරනවා. ඉතින් ඒක මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මම පොදුවේ ඔයගොල්ලන්ට 2026 වර්ෂය තුල පත්වෙන්න තිබෙන සහ ඔබට ලැබෙන ලාභයන් පිළිබඳව ටිකක් කතා කරන්නම්. ඇත්තෙන්ම ආදරයේදී සහ මූල්‍ය කටයුතු වල ඉවසිලිමත්ව විනයක් ඇතිව කටයුතු කරන්න ඕනේ වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔබ තරමක් වෙනදට වැඩිය ලෝභ සහගත තත්වයක් පෙන්වුම් කරනවා. ඒකට හේතුව තමයි ඔබ පහුගිය කාලේ අත්විඳපු දේවලුත් එක්කලා ඔබ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. රැකියා කටයුතු වල දියුණුවක් ඇත්තටම පෙන්වුම් කරනවා. ඒ වගේම රැකියා අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට අභියෝගාත්මක රැකියා ලැබිලා ඔබට පුළුවන් ඒ තුලින් සාර්ථක වෙන්න. රැකියා ස්ථානයේ බාධක අවුල් වේවුල් තත්වයක් ඇති වෙනවා. හැබැයි ඔබට පුළුවන්කම තිබෙනවා ඉවසිලිමත්ව තීක්ෂණ බුද්ධියෙන් යුක්තව කටයුතු කරලා ඒ අභියෝග ජය ගන්න. ලාභ ලබන අමුතුම ක්‍රම ඔබට ලැබෙනවා. ඉතින් ඒ වගේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඒ වගේම ඔබට මිතුරන් බහුල වෙනවා. කියන්නේ සතුරන් පවා මිතුරන් වෙන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඔබ පිරිමි කෙනෙක් නම් ඔබට ස්ත්‍රී නිසා නම කැතවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කටයුතු කරනකොට සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්න කියලා තමයි මට මේ වෙලාවේ ඔබට දෙන්න පුළුවන් අවවාදය. අනියම් කම්සැප්ට නැතුවන කාලයක්. ඉතින් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ඇති නිසා මේ පිළිබඳව සලකලා කටයුතු කරන්න. මොකද එතකොට ඔබගේ ගෙදර දොර ප්‍රශ්න පවා වැඩි වෙන්න බලපාන ගැටලුවක් තමයි මේ ගැටලුව. දූදරු සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම ඉගෙනීමේ දක්ෂතාවයන් පෙන්වුම් කරනවා. නවීන තාක්ෂණික දැනුම උකහා ගන්න ඔබ ගොඩක් වෙහෙස දරන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. ඉතින් ඔබ මානසික ආතති තත්වයන්ට ඒ වගේම පමණට වඩා සිටීම නිසා ඔබට මේ වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. සිම් රෝග වලින් පීඩා ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්කම තිබෙනවා මේ පිළිබඳව කලින්ම දැනගෙන ඒට සූදානම්ව ඉන්න. ඉතින් මේ ටික තමයි ඔබගේ ලග්නය පිළිබඳව තුලා ලග්නය පිළිබඳව කෙටියෙන් කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මම ඔබගේ පහසුව සඳහා මේ ලග්නයට අදාළ පලාපල 4කට බෙදලා කතා කරනවා. ඒ තමයි පළවෙනි එක තමයි තුලා ලග්න හිමියන්ගේ රැකියාවේ තත්ත්වය ඔබගේ වැඩි දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ කරුණු 4 තමයි ගෘහ ජීවිතය, රැකියාව, අධ්‍යාපනය, ඒ වගේම සෞඛ්‍ය. ඉතින් මෙන්න මේ කියන කරුණු 4 පිළිබඳව මම ඔබත් සමග මුලින්ම කතා කරන්නම්. මුලින්ම අපි කතා කරමු ගෘහ ජීවිතය පිළිබඳව. ඉතින් ආරම්භයේදී ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සමග පහවැන්නේ ගෝචර වීම යහපත්. කුජ 10 වැන්නේ තැන්පත් වීමෙන් ගෙදර දොර දියුණුවට වැඩ කටයුතු වලට ඊ타ත්ම සුබ වර්ෂයක් බවට පෙන්වුම් කරනවා. දෙමාපිය සහයෝගය ඔබට වෙනදට වැඩිය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දුර්වල අයට අප උපකාර කරමින් දෙලොව දියුණුවට වැඩ කර ගන්න හොඳ කාල සීමාවක් තමයි එළඹෙලා තිබෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි වචනයෙන් අන්‍යයන්ගේ සිද්ධිනා ගන්න පුළුවන් හොඳ වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම තමයි මාර්තු මාසයෙන් පස්සේ සෙනසුරු මීන රාශිගත වීමෙන් දරුවන්ගේ කලා අධ්‍යාපනයට සුබ වෙන කාලයක්. විවාහ දරුපල ආදී ඉතාමත් යහපත් කාලයක් තමයි මාර්තු මාසයෙන් පස්සේ ඔබට එළඹෙන්නට තියෙන්නේ. ඉතින් මේ ටික තමයි මට ගෘහ ජීවිතය පිළිබඳව කතා කරනවා නම් ඔබත් සමග කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි දෙවෙනි කාරණාව විදිහට කතා කරමු රැකියාව පිළිබඳව. අත වශයෙන්ම රැකියාව සම්බන්ධව කතා කරනකොට රැකියා ස්ථානයේ වූ 10 වැන්නත් කුජ ග්‍රහයාගේ ගෝචරයේ අයහපත් වෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔබගේ රැකියා ස්ථානයක ඔබ වැඩ ඉන්නවා නම් මේ වෙලාවේ ඔබට සස්වීන් ලැබෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරනවා නම් ඒකේ වහට ඉහළටම යන්න පුළුවන්කම තිබෙන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. මිල මුදල් උපයා ගන්න පුළුවන් හොඳ කාලයක් තමයි ඔබට ලැබෙලා තිබෙන්නේ. ඒ වගේ ඔබගේ ලක්ෂණයට අනුව නිල ඇඳුමක් ඇඳගෙන කරන රැකියාවලට ඉතාමත්ම සුබ ඵලයක් විශේෂයෙන් ගෙන දෙනවා. රැකියාව සම්බන්ධයෙන් එඩිතරයේ බියගුළු නැති ස්වභාවයක් කෘෂිකාර්මිකංශයෙන් ඔබට වැඩියක් දියුණුවක් පෙන්වන කාලයක් තමයි මේ කාල සීමාව. ඉතින් ඒ නිසා රැකියාවේ ඔබට කිසිදු බාධාවක් පෙන්වන්න නැති වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බලමු අධ්‍යාපනය කොහොමද කියලා තුන්වෙනි කාරණාව. අධ්‍යාපනය සම්බන්ධව කතා කරනකොට මුල් කාල සීමාව අධ්‍යාපනික ප්‍රගතියක් දැක්වෙනවා. නැටුම් ගැයුම් ගායනයේ යන අංශවලින් ඔබට ඉතාමත් මිහිරින් ජයග්‍රහණය කරන්න පුළුවන් වර්ෂයක් තමයි ඔබට ලැබෙලා තියෙන්නේ. මේ මාසයෙන් පස්සේ පස්වෙනි මාසයෙන් පස්සේ ඔබට ගුරු 9 වෙන්නට එන නිසා ඔබගේ ලග්නයට සුබදායක තත්වයක් පෙන්වුම් කරනවා. උසස් අධ්‍යාපනික ජයග්‍රහණ ලබන්න පුළුවන් කාල සීමාවකට තමයි ඔබ අරගෙන යන්නේ. රාහු 5 වෙනිට යාම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට බාධාගෙන දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා ඉගෙනීමට වඩා වෙන දෙයකට අවධානය යොමු කරන්න ඔබට ඔබගේ සිතෙන් ගියාවන් කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ කරන දෙයට අධ්‍යාපනයට අවධානය යොමු කරන්න වෙන කාලවලට වැඩිය ඔබට පුළුවන් සුබ ඵල අත්පත් කරගන්න. ඉතින් මේවට කිරීමට අවශ්‍ය කරන ශාන්ති කර්ම තිබෙනවා. මම ඒවා සඳහන් කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒවා සිද්ධ කරාට පස්සේ මේ දේවල් වලින් සුබ ඵල ලබා ගන්නට. ඉතින් ඒ වගේම තමයි හතරවෙනි කාරණාව පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය සම්බන්ධව කතා කරනකොට ඔබට මාරාන්තික රෝග මාරක අපල බලපාන බවක් පෙන්වුම් කරන්නේ නැහැ. කොහොම නමුත් ඔබගේ පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. ඉතින් ඔබට ඒ පිළිබඳව විශේෂ කෙනෙක්ගෙන් සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට අජීර්ණ, හිරිවාත, තුනටිය, ආශ්‍රිත රෝග, මූත්‍රා දෝෂ ආදියට ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා මේවා කිව්වා කියලා කලබල වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ අසනීප පිළිබඳව, ශරීරය පිළිබඳව චෙකප් එකක් කරලා එහෙම නැත්නම් පරීක්ෂාවක් කරලා මේවට කලින්ම සූදානම් වෙලා ඉන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. උපතේදී ඔබගේ හඳහනේ සඳු ග්‍රහය 6-7 යන භාවයක හිටියනම් ඔබට ඒ රාෂ්ට්‍ර කපල පවතිනවා. ඉතින් මම ආයෙ සඳහන් කරන්න ඔබ උපත ලබනකොට ඔබගේ හඳහනේ අරන් බලන්න 6-7 යන ස්ථානවල ඒ රාෂ්ට්‍රයක පවතින බවක් පෙන්වුම් කරන භාවයක මේ සඳු ග්‍රහය හිටියනම් එහෙම. එසේ නොමැතිනම් ඔබ බිය යුතු නැහැ. මේ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ඔබගේ අධ්‍යාපනය, ඔබගේ ගෘහ ජීවිතය, ඔබගේ සෞඛ්‍ය මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න මේ තිබෙන ඔබගේ ශාන්ති කර්ම සිද්ධ කරන්න අවශ්‍ය කරනවා. ඉතින් මේ හරහා ඔබට පුළුවන්කම තිබෙනවා සුබ ඵල අත්පත් කරගන්න. දසාවේ අපල බලා ඒවට සත්කාර කර ගන්න වෙනවා ඔබගේ තිබෙන කේන්ද්‍රයත් එක්කලා. රාහු 5 වැන්නේ ගෝචර වීම මැයි මාසයෙන් පස්සේ ඒ කාලේ දරුවන් ලවා වැටකේ මල් පූජා කරවන්න පුළුවන්කම තියෙනවා. විෂ්ණු දෙවියන්ට පින්දී රාහු අපල දුරු කරන මෙන් ඔබ ඉල්ලලා පූජාවන් පවත්වන්න පුළුවන්. වැටකෙයියා පැලයකට සත්කාර කරන්න. ඉතින් ඔයාලට පුළුවන් උදේ හවස වතුර දාන්න. ඉතින් ඒවට සත්කාර කරන්න. එතකොට ඔබගේ තිබෙන අපල
නැති වෙලා යන්න බලපානවා මේ ශාන්ති කර්ම ක්‍රම සිද්ධ කරාට පස්සේ. ඉතින් මේ ටික තමයි සෞඛ්‍ය පිළිබඳව සහ ඔබගේ අධ්‍යාපනය, රැකියාව සහ ගෘහ ජීවිතය පිළිබඳව කතා කරන්න තියෙන. ඉතින් ඔබට ඔබගේ ලග්නයට අනුව සුබ අංක විදිහට සඳහන් කරන්න පුළුවන් 6 සහ 9 කියන අංක දෙක. ඒ වගේම සුබ වර්ණ හැටියට සඳහන් කරන්න පුළුවන් සුදු ලා නිල් කියන වර්ණ දෙක. ඒ වගේම ඔබ රැකියාව සඳහා අලුතෙන් පිටත් වෙලා යනවා නම්, ඒ වගේම අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔබට පුළුවන් වෙන්න මේ දවස් උපයෝගී කරගන්න බදාදා, සිකුරාදා, සෙනසුරාදා කියන මෙන්න මේ දවස් 3. ඉතින් මේ විදිහට තමයි තුලා ලග්න හිමි ඔබගේ ලග්නයට 2026 තුල බලපාන දේවල් හැටියට සඳහන් කරන්නේ. ඉතින් ඔබගේ අය 8යි, වැය 11ක් පෙන්වුම් කරනවා. ඒක ඔබ කල්පනා කරන්න ඕන. ඔබ මුදල් උපයනකොට පමණක් නෙමෙයි වේදම් කරනකොට ඉතාමත්ම සැලකිලි සහගතව කටයුතු කරන්න ඕන. නැත්නම් ඔබට විශාල වශයෙන් පාඩු ගෙන දෙන්නට ඉඩ පවතිනවා. ඉතින් මේ ටික තමයි තුලා ලග්න හිමි ඔබට 2026 සම්බන්ධව කතා කරන්න තියෙන. ඉතින් ඔයාලට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp නම්බර එක තියෙනවා. කතා කරලා WhatsApp මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝගේ අදහන පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් විශ්ව පලාපල YouTube නාලිකාව මේ වෙනකම් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ සතුට සෞභාග්‍ය උදා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.